එක ඇහැක් විතරක් තිබ්බොත් කරන්නේ මොකද්ද? එයාට සල්ලි ආසාව තියෙන නිසා හොඳින් හෝ නරකින් හෝ හොයන එක හොයනවා. ආය අම්මා අප්පා පාගගෙන හරි කමන්නේ අතට කීයක් හරි හම්බ වෙනවා නම් ඒ වැඩේ කරනවා. ඉතින් කොච්චර ඉගෙනගත්ත මිනිස්සු ඉන්නවද? ගුණධර්ම කියන ඒවා පාවලා දෙනවා. සමහර පැතිවල ඉන්නවා මිනිස්සු හරි හම්බ කරගන්න නැතිකොට ওই සමහර පැතිවල තමන්ගේ ගෑණි ගණිකා වෘත්තියට යවනවා. දැනම. ඇයි සල්ලි කොයින් හරි හම්බ වෙනවා නම් සල්ලි. සල්ලි ආසාවයි පෝසත් වෙන ආසාවයි විතරයි හිතේ තියෙන්නේ. ඒක හොඳින් හෝ නරකින් හෝ ඒ දේ කරනවා. මේ සෑම තියෙන ජාවාරමක්ම තිබෙන්නේ ඉගෙන ගත්තේ නැති නිසා නෙවෙයි. එක හැක් විතරක් තියෙන නිසා. මෙලෝ ගැන විතරයි හිතන්නේ. ඔබ දන්නවද සීවලී මහරහතන් වහන්සේ සංසාරේ කලින් ජීවිතයක අවුරුදු 7ක් රජකම ගැනීම පිණිස මිනිස්සුන්ට ආහාර දෙන එකයි දර දෙන එකයි නතර කරලා තියෙනවා. ඒ ආහාර කියන්නේ ආහාර ඊළඟට දර කියන්නේ ඉන්ධන. මිනිස්සුන්ට ආහාර ප්‍රශ්නයයි ඉන්ධන ප්‍රශ්නයයි ඇති කළා අවුරුදු 7ක් ආණ්ඩුව පෙරලන්න ඕන නිසා. කලින් ජීවිතයක සීවලී මහරහතන් වහන්සේ. ඒ පාප කර්මේ පස්සේ රජකම ගත්තා. ඒ පාප කර්මයේ විපාක විදියට අවීචි මහ නරකයේ ඉපදුණා. මේ 80 මහා ශ්‍රාවකයන් අතර බබලන මහරහතන් වහන්සේ විවරණ අරන් තියෙන මහරහතන් වහන්සේ ආහාර ප්‍රශ්නේ ඉන්ධන ප්‍රශ්نين මිනිස්සු පෙළපු නිසා අවීචි මහ නරකාදී ඉපදුණා. කොච්චර කාලයක්ද මේ මහ පොළොව අඟලක් ඉස්සෙන්න අවුරුදු 1000ක් යනවා. අවුරුදු 1000කට පොළොව අඟලයි ඉස්සෙන්නේ. පොළොව ගව් 3ක් වැඩෙනකල් අවීචි මහ නරකාදී හිටියා කියනවා. අවුරුදු 7ක් මිනිස්සු පෙළලා. ඉතින් ඒ කර්මයට තමයි කියනවා අවුරුදු 7ක් කුත් දවස් 7ක් අම්මගේ බඩේ හිර වෙලා හිටියේ. ඉතින් සංසාරේ ලේසි නෑ. මිනිස්සෙක් පෙළනවා කියන එක. කවුද මිනිස්සු කියන්නේ? පින්වත් දුවේ පුතේ උඹලට උගන්වන ගුරුවරු තමයි මිනිස්සු. උඹලගේ යම් ක්‍රියාවකින් මේ ගුරුවරු පෙළුනොත් ඒ කර්මය උඹලා කරගහ ගන්න වෙනවා. ගුරුවරු නිසා ළමයි පෙළුනොත්, ළමයි නිසා දෙමව්පියෝ පෙළුනොත්, දෙමව්පියෝ නිසා ළමයි පෙළුනොත්, ඒ වගේම තමන්ගේ ප්‍රදේශයේ ජනයා පෙළුනොත් ඒවා කරගහගෙන යන්න වෙනවා. නිසා මේවා ලේසි දේවල් නෙවෙයි. මේ ඔක්කොම වෙන්නේ එක